නලවන්න නම් නෙමෙයි මූණටම කියලා යන්නයි ආවේ. රිදෙන අය ඉන්නවා නම් මේ වීඩියෝ එක ස්කිප් කරලා ගියාට කිසිම පාඩුවක් නැහැ. තාමත් ඔබ හිතන් ඉන්නේ කාට හරි පිසිද්ද වෙන්න ජීවිතේ ගොඩ යන්නද? හොඳට මතක තියාගනි. උඹ ඔය ඉන්නේ හීන ගොඩක. නැගිටපන් දැම්මම. නැත්තම් සමහර විට වෙන්නේ අවුරුදු 30ක් වෙද්දි උඹට පාරේ හිඟා කන්න වෙන්න පුළුවන්. අංක 1 ඔය ඇඟේ ඉන්න සතාව පාලනය කරගන්න ඔබ දැනගනි. මම මේ කියන්නේ වීඩියෝ එකක් බලලා ෆෝන් එකෙන් ලිංගික ආශාවෙන් පෙළෙන තිරිසන්නු ටිකට උඹ ඔය කුණු කරගන්නේ උඹේ මොලේමයි. අන්න එකෙන් එන්නේ වැඩකට ඇති දෙයක් නන් නෙවෙයි. උඹගේ කොන්ද පණ නැති වෙන එක. අංක 2 සිල්ලරාතල් වලට වහල් වෙන එක නවත්තපන්. සිකුරාදරයට ෂොට් එකක් දාලා සිගරට් එකක් ගහලා අපි තමයි වැඩෝ කියලා හිතන එක නවත්තපන්. මොකද බය වෙන්න කිසි කාරණාවක් නැහැ. සඳුදා වෙද්දී උඹ තවත් එකෙක් ගාව කුලී වැඩ කරන වහලෙක් විතරයි. ඔටුවෙක් වගේ බොන එක නෙවෙයි කරන්න ඕනේ. උඹගේ දියුණුව දැකලා තව එකෙක් හීන්දාඩිය දාන්න තරමට උඹ දියුණු වෙන එකයි කරන්න ඕනේ. අංක 3 උඹව බේරගන්න කවදාවත් ඔය කියන දෙවියෝ නම් එන්නේ නැහැ. උඹ කාමරයක් අස්සකට වෙලා අඬ අඬ හිටියත් ලෝකයට අබ්බ ඇටයක තරම්වත් වැඩක් නැහැ. උඹ බඩගින්නේ ඉද්දි කෑම දෙන්න කවුරුත් එන්නේ නැහැ. අනිත් එක උඹගේ ප්‍රශ්න විසඳන්න ඔය කියන බැට්මෑන්ලා සුපර්මෑන්ලා එන්නේත් නැහැ. උඹේ ජීවිතයේ වගකීම 100% උඹ ගනින්. එහෙමත් නැත්තම් උඹගේ අසාර්ථකත්වයට රටේ ඉන්න ජනතාවවත්, ගෙදර ඉන්න අම්මා තාත්තවත්, රටේ දේශපාලකයෝවත්, එහෙමත් නැත්තම් තව දියුණු වෙන මිනිස්සුවත් කොයි වෙලාවකවත් පලි නැහැ. අන්න උන්ට කරහන එක නවත්තපන්. අංක 4 මිනිස්සු කියන්නේ හරියට කලවැද්ද වගේ જાතියක්. උඹගේ ළඟ ඉඳන් එක බත් එක කන එක සමහර විට ඔබ උට වැඩිය ඉහළ තැනකට යනවට අකමැති වෙන්න පුළුවන්. උඹ වැටෙනකම් උඹ බිමට සමතලා වෙනකම් බලන් ඉන්නව එමටට ඉන්න පුළුවන්. 100% කාවවත් විශ්වාස කරන්න යන්න එපා. උඹ ළඟ සල්ලි බලයයි තියෙනකම් මිනිස්සු උඹ ළඟ ඕන තරම් කැරකෙයි. හැබැයි ඒ කිසි දෙයක් උඹ ළඟ නැති වෙද්දි උඹ කවුද කියන එකවත් උන්ට අමතකයි. අංක 5 සුව පහසුව ඒ කියන්නේ උඹගේ මරණයට අත්වැලක් විතරයි. අද සුව පහසු ඇඳකට වෙලා ෆෝන් එක ඔබ කාලේ ගත කරන එකෙක් නම් ඔබ කපාගන්නේ උඹේ වලමයි. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගනි. මට බෑ මට ඕක කරොත් හරියයිද? අන්නේ වචන දෙක උඹගේ ශබ්දකෝෂයෙන් අයින් කරලා දාපන්. බැරි නම් ඉගෙන ගනි. නැත්තම් වැඩෙක්ෙන් අහපන්. අංක 6 පවුල කියන්නේ උඹගේ අවසාන බලකොටුව. අම්මා තාත්තා පැඩි දැනුමක් නැති අය වෙන්න පුළුවන්. පරණ අය හිතන විදිහට හිතන අය වෙන්න පුළුවන්. හැබැයි උඹට දෙයක් වුණදාට ඔය WhatsApp එකේ ස්ටේටස් බලන යාළුවෝයි TikTok වල FB වල Twitter වල ඉන්න යාළුවෝ එන්නේ නැහැ. උඹට ඉතුරු වෙන්නේ ඔය ගෙදර ඉන්න අම්මලා තාත්තලා, ගෙදර ඉන්න මිනිස්සු ටික විතරයි. අන්න උන්ව රැක ගන්න පුළුවන් තරමට උඹ දියුණු වෙනවා. අම්මා තාත්තට අඩුවක් නොකර ඒ දෙන්නව බලා ගන්න තැනකට උඹ ශක්තිමත් වෙනවා. අංක 7 උඹගේ ලැජ්ජාව කුණු ගොඩකට දාපන්. අනු මොනා කියයිද? අනේ අරු මම මේක කරොත් මෙහෙම ලැජ්ජ කරයිද? අන්න එහෙම හිතනවනම් දවසක උඹට වෙන්නේ තවත් කෙනෙක්ගේ දියුණුව දැකලා හූල්ලන්න විතරයි. පාරේ හොයලා පාරේ බහැලා වැඩක් කරලා සල්ලි හොයන්න කිසිම වෙලාවක ලැජ්ජ වෙන්න එපා. හිඟා ගන්නයි අතපාන්නයි විතරක් ලැජ්ජ වෙයා. මතක තියාගනි ජීවිතේ කියන්නේ තනියම දුවන්න ඕන රේස් එකක්. ඔබ නැවතුණා කියන්නේ බෝ පාගන අනිත් මිනිස්සු ඉස්සරහට දුවනවා. ලෝකය දුර්වලයන්ට අනුකම්පා කරන්නේ කොයිම වෙලාවකවත්. ලෝකයා ගරු කරන්නේ ජයග්‍රහණයට විතරමයි. දැන් තීරණය උඹේ. උඹ තාමත් අහිංසක පරාජිතයෙක් වෙනවද? ලෝකෙටම ගේම දෙන වැඩෙක් වෙනවද?